අද ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ Google Nano Banana Pro version එක free use කරන්න method එකක් ගැන. ඉතින් මෙතනදී කිසිම illegal method එකක් use වෙන්නේ නැහැ. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට කිසිම බයක් නැතුව මේ method එක use කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අන්තිමට ඔයගොල්ලන්ට වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකට ඔයගොල්ලෝ මුලින්ම Google එකේ Google Flow කියලා search කරලා Google Labs වල මෙන්න මේ page එකට යන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ page එක හොයාගන්න අමාරුයි නම් මේ page එකට යන link එක මම පහළ තියෙන comment section එකේ comment එක pin කරලා තියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ create with flow කියන එකට ක්ලික් කරන්න ඕනේ. ඒකට ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ Gmail එකකින් sign in වෙන්න කියනවා. එහෙම ඔයගොල්ලන්ගේ Gmail එකකින් sign in වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ගේ automatically video කියන එක select වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ මේ image කියන එකට මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ icon එකට ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ image එකේ ratio එක ඒත් එක්කම එක prompt එකකින් generate වෙන images ගාන සහ ඔයගොල්ලන්ගේ image generation model එක වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. මම මේ විදිහට Nano Banana Pro කියන generation model එක use කරලා ඔයගොල්ලන්ට image එකක් generate කරලා පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට image එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට Google Nano Banana Pro version එක use කරනවා නම් මෙතනදී ඔයගොල්ලන්ට generate කරන්න පුළුවන් images limit එකක් තියෙනවා. මේ limit එක පැන්නට පස්සේ ආයෙ ඔයගොල්ලන්ට images generate කරන්න යම්කිසි කාලයක් ඉන්න වෙනවා. ඉතින් මට මේ Imagen 4 සහ Nano Banana කියන versions දෙක use කරද්දී නම් මේ විදිහේ කිසිම limit එකක් බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් මේ ගැන අදහස ඔයගොල්ලෝගේ පහළ comment section එකේ දාන්න. මේකේ තියෙන අනිත් වාසිය තමයි ඔයගොල්ලෝ Gemini use කරලා මේ විදිහට Nano Banana version එකකින් image එකක් generate කරොත් එහෙම ඔයගොල්ලන්ට Gemini ලගේ watermark එක මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. හැබැයි ඔයගොල්ලෝ මේ website එකෙන් Nano Banana free version එක use කරද්දි මේ විදිහේ watermark එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක share කරන්න. ඒත් එක්ක මේ විදිහේ අලුත් videos බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. මේ විදිහේම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.